Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක මම vlog එකක් කරන්න හිතාගෙන ගත්ත වීඩියෝ එකක් නෙවෙයි. හැබැයි ගියාට පස්සේ අපේ දෙන්නගේ කෝලම් ටික දැක්කම මට හිතුණා මේකත් vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයගලන් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න, bell icon එකත් click කරන්න. මේ ඉන්නේ මගේ චූටි පැටියා නෙවොන්. මගේ දඟකාර කොල්ලා. අක්කගේ කණ්ණාඩි දෙකක් දාගෙන මෙයා කොහෙ ගියත් මෙයාට මේ කැප් එක ඕනේ. මේ ඉන්නේ මගේ සුරංගනාවි ඩිනාරා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ් එරංග. ඉතින් අපි අද ගියේ KFC එකට. අපි යනකොට අපේ හෙල්පින් පාර්ට්නර් කෙනාවත් දාගෙන ගියා. උඹට මතකද දන්නේ නැහැ ලෝක ප්‍රසිද්ධ මම කලින් vlog එකේ එයාගේ නම කිව්වා. බලන් ඉන්නකෝ. ඉතින් එදා තිබ්බා ඔෆර්ස් අපි ෆස්ට් try කරා මේ බිරියානි plus crispy bites අපේ ඩිනාරා නම් crispy bite වලට විතරයි වග කිව්වේ අපේ ඩිනාරා වලට කැමති ගොඩක් pizza hut යන්න. එයා මම වගේ. හැබැයි තාත්තා කැමති KFC යන්න. එනිසා අපි අද තාත්තගේ කැමැත්තට ඉඩ දීලා අපි KFC එකට ආවා අපේ සැන්ටා තාත්තා. ඉතින් ඉස්සරහට ඔයාලා බලන්න වෙන්නේ අද අපි කන දිනා තමයි. කනවට වඩා රසවත් අපේ දෙන්නගේ ඩාන්ස් එහෙම තියෙනවා ඉස්සරහට බලන් ඉන්නකෝ. බිනා කවුද සැන්ටා? තාත්තා සැන්ටා. ඊළඟට අපේ ඩිනාට බර්ගර් කන්න ඕනේ කියලා අපි සිංගර් බර්ගර්ස් ගත්තා. ඒකට හම්බුණා කොච්චි බයිට්ස් උත් අපි කොච්චි බයිට්ස් වලට නම් එච්චර ටේස්ට් එකක් නැහැ. හැබැයි බර්ගර්ස් නම් රසයි. KFC promotion එකක් guys. Finger licking good. She licks her fingers like this. lick කරන දෙයක් නෑ මගේ අතේ ගෑවිලා තියෙන්නේ. ඒකට action එක දානවා. KFC promotion. ඉතින් අපේ නෙවොන්ට සෝස් තියෙනවා නම් ඕන දෙයක් කවා ගන්න පුළුවන්. සෝස් හින්දා මම මෙයාත් එක්ක විඳපු දුක ඔයාලා කලින් vlog එකේ බලන්න ඇති කියලා මං හිතනවා. අද නම් මට කරදර කරන්නේ නැතුව එයා හැබැයි පාඩුවේ කෑවා. නෙවොන් බබා ඔයා ලොකු වෙලා මේක බලනවා බලන්න ඔයා පොඩි කාලේ සෝස් කාපු විදිය. එයා චිකන් එක්ක සෝස් කනව නෙමෙයි සෝස් එක්ක චිකන් කෑවේ. මෙතන වෙන්නේ එයා ඉස්සල්ලා එයාගේ ඇක්ෂන් එක කරලා පෙන්නනවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ගේ ඇක්ෂන් එක ඉමිටේට් කරනවා. අපි ඒක බලන්න හරි ආසයි. ඒක නෝටි වැඩක් ඒ වුණාට ඒක ආසෙහින් අපි යාළුව ඒක කරව ගත්තා පාරක්. අපේ ඩිනා ෆුල් එනර්ජි ලෝ වෙලා ආවේ එනකොට බඩගිනි අම්මා බඩගිනි තව දුරද කියලා හා හැබැයි බඩ පිරුණාට පස්සේ she was full of energy. ඉතින් කාලේ ඉවරයි guys. දැන් අපි යන්නයි හදන්නේ. ආමට කියන්න අමතකුණා මේ තමයි අපේ නෙවොන්ගේ ජාතික ඇඳුම. කොහේ යන්න ගියත් ওই ෂර්ට් එක තමයි ඇදලා ගන්නේ. මම දැන් නම් මේ ෂර්ට් එක හංගලා තියෙන්නේ. So hope you guys enjoyed my video.
I'll come soon with the Christmas vlog soon. Bye bye.